අද මාතෘකාව සතුටින් සිටිය යුතු මොහොත. සතුට කියන්නේ දැන් මේ මොහොතේ ළඟා කරගත යුතු දෙයකි. විභාග සමත් වූවාට පසුව, ගත් ණයක් ගෙවා ඉවර වූ පසුව, රැකියාවක් ලැබුණාට පසුව, විවාහයක් කරගත්තාට පසුව, තිබෙන රැකියාවට වඩා හොඳ රැකියාවක් ලැබුණාට පසුව, රැකියාවෙන් විශ්‍රාම ගියාට පසුව, ගෙයක් හදාගත් පසුව වැනි හේතු වලින් පසුව සතුටෙන් සැනසීමෙන් සිටීමේ බලාපොරොත්තුව ඇතිව මේ මොහොතේ විඳිය යුතු සතුට භුක්ති විඳීමෙන් වැළකී සිටින අය සමාජයේ බහුලය. මෙවැනි අයට කවදාවත් හිතේ නිදහස සතුට සොයා ගන්න බැරි වී තිබෙන බව අපිට දක්නට ලැබේ. හිතේ නිදහස සතුට සොයා ගන්න පුළුවන් එකම ක්‍රමය මේ මොහොත සතුටෙන් සිටීමයි. සෑම අයෙකු වෙතම වරින් වර නොයෙක් අයුරින් පැමිණෙන දුක් කරදර තිබෙන නමුත් ඒ අවස්ථාවලදී වුවත් සිතේ නිදහස නැති කර ගන්නේ නැතිව ඒවාට මුහුණ දීම තුළින් මේ මොහොතේ ලැබිය යුතු සතුට හැමදාටම ඔබෙන් ගිල්